මම දවසක් කිව්වා ලබන සතියේ ප්‍රජනනය කරනවා මේ අනිවාර්යෙන් එන්න කියලා. හරිද? මූ මගෙන් අහනවා යන ගමන් සර් ලබන සතියේ මේ ඇඟපත හිම හොදගෙන එන්න වෙයි නේද? මට ඒක මුලින් තේරුණෙත් නෑ. මං ඇහුවා මොකටද කියලා. පුදුම දේවල් නේ මුන්ට හිතෙන්නේ. දික් වෙනවා කියනවා. හරිද? මෙන්න මෙහෙම එකක්. මොකද්ද මේකට කියන්නේ? අපි ඒ හින්දා අපි වචනයක් කියනවා. ඒ වචනය මේ හරි පරිස්සමෙන් ලියන්න ඕන. මොකද දැන් ඔය ලියන සමහර පිටුවල එහෙම මෙන් වැදිච්ච පෑංගිරි එහෙම තියෙනවනේ. හරි මුළු ජීවිතේම වෙනස් වෙන්න පුළුවන්. හරි මේකට අපි බයෝ වල කියන්නේ හත්ත. හරි එහෙනම් හොඳට බෝඩ් එක මකන්න කිව්වේ ඒකයි. හත්ත නම් කරලත් තියෙනවා සමහර අය. ඊතලයක් ගහලම හරි. දැන් ඔය හත්තක මේ හත්ත යටින් බලපුවාම මේ පේන්න තියෙනවා පොතක පිටු වගේ. දැකලා තියෙනවද? පොතක පිටු වගේ තියෙනවා.